මම අහලා තියෙනවා ලස්සන කතාවක්. මේ පවේදී කෙනෙක් අපිට මොන ගැහෙන්නේ කාරණා තුනක් හින්දා. එක්කෝ පහුගිය භවයක පිරිමහන්න බැරි වුණු ආදරයක් පිරිමහන්න. එක්කෝ පහුගිය භවයක පිරිමහන්න බැරි වුණු වෛරයක් පිරිමහන්න. එහෙමත් නැත්නම් පහුගිය භවයක පිරිමහන්න බැරි වුණු රාගයක් පිරිමහන්න. ආදරය නිසා ඔබේ හිතට දැනෙන වේදනාව ඔබට දරා ගන්න බැරි නම් අපි ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. ඔබට හිතෙනවද ඔබ ආදරෙන් පෙරදුනා කියලා? එහෙනම් ඔබට හිත හදා ගන්න පුළුවන් එකම එක ක්‍රමයයි මේ ලෝකේ තියෙන්නේ. ඔබ පරාජය බාර ගන්න. ඔබ පරාජය බාරගත්තේ නැත්නම් ඔබට හිත හදා ගන්න පටන් ගන්න බෑ. දැන් ඔබ කියයි පරාද වෙන්න ආදරය කියන්නේ තරගයක් නෙවෙයි. ඕව අපි දන්නවා. හැබැයි දැන් ඔබ තේරුම් ගන්න ඕනේ මේකයි. කෙනෙක් අපි බලාපොරොත්තු වෙන විදියට අපිට ආදරය කරන්නේ නැහැ කියලා චෝදනා කරන්න අපිට බෑ. අපි බලාපොරොත්තු වුණු විදියට අපිව බලාගත්තේ නැහැ, ළඟ හිටියේ නැහැ කියලා චෝදනා කරන්න අපිට බෑ. සරලවම කියනවා නම් හිතින් යන අය වදින් නලල නවත්තන්න අපිට බෑ. හැබැයි ඇත්තටම ඔබට ආදරය කරන කෙනා ඔබ බලාපොරොත්තු වුණත් නැතත් ඔබේ හැඟීම් වලට අඩුපාඩුවක් කරන්නේ නැහැ. දැන් ඔබ මගෙන් අහයි මේ වගේ මිනිස්සු ඉන්න ලෝකෙක අපි කොහොමද ඇත්ත ආදරයක් හොයාගන්නේ කියලා? සරලයි. ඒ අය අපිට ආදරේ නම් එයාලා එක කියනවා. ඔබ අහලා ඇති ලෝක ප්‍රකට ජනප්‍රිය ගායිකාව ටේලර් ස්විෆ්ට් ගැන. අපි බලාපොරොත්තු වෙන අය අපේ ජීවිතේ නොරැඳෙන එක පරාජයක් විදියට ඔබ දකිනවා නම් වෘත්තීය ජීවිතයේ අතිශය සාර්ථක ටේලර් ස්විෆ්ට් කියන්නේ පෞද්ගලික ජීවිතේ නැත්තටම නැති වුණ කෙල්ලෙක්. ඇයි කොයිතරම් උත්සාහ කළත් ආදරය කරන අය ඒකව නතර කරගන්න අයට බැරි වුණා. ලස්සන නැතුවද? සල්ලි නැතුවද? නැත්නම් ප්‍රසිද්ධිය නැතුවද? ඇගේ පළවෙනි පෙම්වතා සෑම් ආම්ස්ට්‍රෝං. ඔහු ටේලර්ගේ සම්බන්ධය අතරතුරම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා. ඇය ඔහුගෙන් වෙන් වුණා. ඊළඟට ජෝ ජොනාස් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා. මේ යුවලට මුළු හොලිවුඩයම ආදරය කළා. ඒ සම්බන්ධය තිබුණේ මාස 3යි. තප්පර 27ක දුරකථන සංවාදයකින් ඔහු ඇයගෙන් වෙන් වුණා. ටික කාලයකට පස්සේ ඇය ටේලර් ලොට්නර් එක්ක සම්බන්ධයක් පටන් ගන්නවා. ඔවුන් හැසිරෙන්නේ ආත්මගත බැඳීමක් තිබුණ අය වගේ. හැබැයි ඔවුන් වෙන වෙනවා. හරියටම මාස 3කින්. ඊළඟට ඇයගේ පෙම්වතා ජොන් මේයර් මාස 2කින් සම්බන්ධය ඉවරයි. ඊළඟට ජේක් මාස 3කින් සම්බන්ධය කැඩෙනවා. ජේක් තීරණය කරනවා SMS එකකින් මේ සම්බන්ධය අවසන් කරන්න. ඊළඟට හැරි ස්ටයිල්ස් අතිශය දරුණු මාධ්‍ය බලපෑම නිසා උණුවෙන් වෙනවා. ඊළඟට ටීජේ හැරිස් මේ කාලේදී මුළු ලෝකෙම ඇයව විවේචනය කරන්න පටන් ගන්නවා. මුළු ලෝකෙම ඇයගේ පරාජිත ප්‍රේම සම්බන්ධතා ගැන කතා කරන්න පටන් ගන්නවා. මේ සියල්ල අවසානයේදී ඇය යම් දෙයක් කියනවා. ඇය කියනවා මම තාමත් සැබෑ ආදරය විශ්වාස කරනවා. මම පෙම්වතුන් කී දෙනෙක් ආශ්‍රය කළාද කියන එක නෙවෙයි වැදගත්. ඒ හැම වතාවකම මම නැවත නැවතත් ආදරයයි විශ්වාස කළේ. ඇයි එහෙම කියනවා? ඔබ නිකමට හිතලා බලන්න. ඔබ මැරෙන්න හදන්නේ ඔබව අතෑරපු අය වෙනුවෙන්ද? එතකොට ඔබ වෙනුවෙන් හිටපු අය වෙනුවෙන් ඔබ මොනවද කරන්න ඉන්නේ? මේ ලෝකෙ මිනිස්සු කරපු නුවණක්කාරම වැඩේ තමයි මැරෙන්න හිතුණු තැන්වලදීත් ජීවත් වෙන්න තීරණය කරපු එක. මොකද ඔබේ තීරණය. දැන් ඔබට හිතෙයි ඒ අය වෙනුවෙන් ඔබේ හිතට දැනෙන දුකත් ඔබට සැපක් කියලා. ඒ වගේම ඔබට ඒ දුකින් මිදෙන්න පවා මහා ලෝභකමක් ඇති වෙයි. ඔබට හිත හදාගන්න එක අපරාධයක් වගේ දැනෙයි. මොකද ඔබ දන්නවා ඔබ වතෑරපු අය ඔබට දීලා ගිය එකම දෙය ඒ දුක විතරයි. ඒ දුකත් නැති වුණොත් ඒ අය අපේ ජීවිතය තුළ සිදු කරපු භූමිකාව සදහට මෙතනින් ඉවර වෙනවා කියලා ඔබ දැනගන්නවා. හැබැයි ඔබ හිත හදාගන්න තීරණය කරනවා නම් ඒ මතකය දුක හිතින් උගුලලා දාන්න ඔබට එකඟ වෙන්නම වෙනවා. ඔබ තීරණය කරන්න. එක තීරණයකින් එහා පැත්තේ ඔබ වෙනුවෙන් සම්පූර්ණ වෙනස් ජීවිතයක් මග බලාගෙන ඉන්නවා. ඔබව තලන පෙළන ආපස්සට අදින විශේෂයෙන්ම ඔබේ හිත රිදවන බැඳීම් වලට සමුදෙන්න තරම් ශක්තිමත් වෙන්න. ඒ තීරණය ඔබේ හදවත කඩලා බිඳලා දායි. හැබැයි ඔබේ ආත්මය සුවපත් කරයි. ඊළඟට ඔබ ඔබට සමාව දෙන්න ඕනේ. ඇයි ඒ? ඔබ දුක්ුණේ එකට. ඇයි ඔබ දුක්ුණේ? ප්‍රතික්ෂේප වීම, බලාපොරොත්තු සුන්වීම, ඉච්ඡා බංගත්වය දරා ගන්න බැරි වුණ නිසා. ඇයි ඒව දරා ගන්න බැරි වුණේ? මේ මහා කඩාවැටීමත් එක්ක ඔබ ආදරය කරපු අයට ඔබ හොඳ මදි වෙන්නේ නැති කියලා ඔබ විශ්වාස කරන්න පටන් ගත්තේ හින්දා. ඔබ ඔබට සමාව දෙන්න. ඔබ හොඳ මදි කියලා හිතපු හැම මොහොතකටම සමාව දෙන්න. ඔබ සමාව දෙන්න. ඔබ ඔබේ වටිනාකම අමතක කරපු හැම මොහොතකටම සමාව දෙන්න. මොකද ඔබට මේ වෙලාවේ අවශ්‍ය ඔබේ සමාව විතරයි.
ඔබ ඔබට සමාව දෙන්න. ඔබ ඒ අයට ගරු කරපු තරමට ඔබ ඔබට ගරු නොකරපු එකට ඔබ ඔබට සමාව දෙන්න. ඔබ ඒ අයට ආදරය කරපු තරමටම ඔබ ඔබට ආදරය නොකරපු එකට ඔබ ඔබට සමාව දෙන්න. කොයිතරම් අපහසු පවත්ව ගන්න අමාරු බැඳීමක් වුණත් ඒ කෙනාව නැති කරගන්න බැරිකමට එයාලා කවදා හරි වෙනස් වෙයි කියලා හිතාගෙන ඒ අයට ආදරය කර කර ළඟ බලාගත්තට ඔබ ඔබටම සමාව දෙන්න. හැම දවසකම ඔබට උවමනා වුණු ඒත් ඔබව උවමනා නොවුණු අය වෙනුවෙන් රණ්ඩු කළාට ඔබ ඔබට සමාව දෙන්න. ඔබේ කොන්දේස විරහිත ආදරයෙන් තව කෙනෙක්ව වෙනස් කරන්න පුළුවන් කියලා ඔබ හිතපු හැම මොහොතකටම ඔබ ඔබට සමාව දෙන්න. ඒ අයත් ඔබ ගැන ඔබ විදියටම හිතනවා ඇත කියලා හිතාගෙන ඔවුන්ගේ සතුටට මුල් තැන දීලා ඔබේ සතුට දෙවෙනි තැනට දාපු එක ගැන අපිට සමාව වෙන්න මෙහෙම කියනවාට අද ඉඳලා ඔබ ඔබ ගැන මුලින් හිතන්න. ඒක ආත්මාර්ථකාමීකම නෙවෙයි. ඒක ආත්මාදරය. ඒක තමයි අභිමානය. එතකොට ඊළඟ වතාවේදී ඔබට ආදරය කරන්න පුළුල් මීට වඩා ශක්තිමත් මනසක් ලැබෙයි. නිකමට හිතන්න. අද වැරදි කෙනාට ඔබ මෙච්චර ආදරය කරා නම් හරි කෙනා හම්බුන දවසට ඔබ යට කොච්චර ආදරය කරයිද? දැන් ඔබ ඔබ ගැන ආඩම්බර වෙන්න. ඔබ මේ තරම් ගැඹුරින් අවංකව ආදරය කරපු එක ගැන. ඔබට ලොකු හදවතක් තියෙන එක ගැන. මේ කඩාවැටිය මැද්දෙත් ඔබ ළඟා කරගත්තු ඉලක්ක ගැන. මොකද ජීවිතේදී ඔබට ඒ තරම් ඍණාත්මක අදහසක් ඇති වුණේ නැත්නම් ඔබ දැනගන්නේ නැහැ ඔබ මේ තරම් වටිනවා කියලා. ඔබ කවදාවත් තේරුම් ගන්නේ නැහැ ඔබ කොයි විදිහටද සැලකුම් ලබන්න ඕනේ කියලා. ඔබ අවබෝධ කරගන්න එකක් නැහැ ඔබ කොයිතරම් බුද්ධිමත්ද, ශක්තිමත්ද, වැදගත්ද කියලා. සමහර වෙලාවට අපි රැවටෙනවා. අපි මිනිස්සු. අපිට එහෙම වෙන්න පුළුවන්. හැබැයි එකම දෙයට දෙපාරක් රැවටෙන්න බෑ. කවුරු හරි ඔබව එකපාරක් රැවට්ටුවොත් දවසක ඒ අය ලැජ්ජ වෙයි ඒ ගැන. හැබැයි ඒ අය ආයෙමත් ඔබව රැවට්ටුවොත් ඔබ ලැජ්ජ වෙන්න ඔබ ගැන. දැන් මොනවාම හරි ශ්‍රේෂ්ඨ අරමුණක් වෙනුවෙන් ඔබ ජීවත් වෙන්න පටන් ගන්න. පුද්ගලයෙක් වෙනුවෙන් නෙමෙයි අරමුණක් වෙනුවෙන්. අපි ඔබට කියනවා. අපි ඔබට අභියෝග කරනවා. ඒ අය නැති කරගත්තේ නැති කරගන්න යන්නේ කොයිතරම් වටින චරිතයක්ද හදවතක්ද කියලා ඔබ ඔප්පු කරන්න ඕනේ. මේක ඔබේ වාරේ. ඇයි ඔබව දාලා ගිය මිනිස්සුන්ට ඒ තරම් වැදගත්කමක් දෙන්නේ? ඔබව දාලා ගිය මිනිස්සුන්ට වැඩි ඔබේ කොණ්ඩේට ආදරය කරන්න. අලුත් හේර් ස්ටයිල් එකකට යන්න. ඔබේ හිනාව මරපු අය වෙනුවෙන් අනන්න ලෑස්ති වෙන්න එපා. ඕනෙම නම් කාටවත් පේන්නේ නැති තැනකට වෙලා ඇත්ති වෙනකල් අනන්න. හැබැයි ආයේ මේ කාරණාව වෙනුවෙන් අනන්නේ නැහැ කියන පොරොන්දුව පිට. මිනිස්සුන්ට පේන්න අනන්න එපා. කවුද ගණන් ගන්නෙ? හිනා වෙන්න පටන් ගන්න. හරියට ටේලර් ස්විෆ්ට් වගේ. ඔබ බලන්න ඇයගේ පළවෙනි ආදරය වෙනුවෙන් should have said no සින්දුව ලියනවා. ඒ සින්දුව 2009 BMI සම්මානය දිනා ගන්නවා. ඒත් එක්කම ඇය මිනිස්සුන්ට වැඩිම බලපෑමක් කරන්න පුළුවන් ඇමරිකානුවන් 100 දෙනා අතරට එකතු වෙනවා. දෙවෙනි ආදරය වෙනුවෙන් forever and always better than revenge ලියනවා. ඊළඟ පෙම්වතා වෙනුවෙන් back to December ලියනවා. අනෙක් පෙම්වතා වෙනුවෙන් Dear John සින්දුව ලියනවා. අනිත් කෙනා වෙනුවෙන් all too well ලියනවා. ඊළඟ කෙනා වෙනුවෙන් out of the woods ලියනවා. ඇය මේ වෙනකොට සම්මාන 311ක් දිනා ගන්නවා. සම්මාන 728කට නිර්දේශ වෙනවා. මේ හැම අවස්ථාවකදීම ඇය සින්දු ලිව්වේ සතුටට නෙවෙයි, ඇත්තටම දුකට. හැබැයි ඒ අන්තිමේදී ඇයව ඉහළම තැනින් ගෙනත් තිබ්බා. කාලෙකදී දුකට හේතුවක් වුණු කරුණු කාලෙකදී සතුටට හේතුවක් වුණා. අපි ඔබට ටේලර් ස්විෆ්ට් වගේ වෙන්න කියන්නේ නැහැ. ඔබ ඔබ වෙන්න. නමුත් ජීවිතේ ඔබව මග හරින මිනිස්සුන්ට සමුදෙන්න තරම් ඔබ පරිණත වෙන්න ඕනේ. නිකමට හිතලා බලන්න. ඇයි අපි තව කෙනෙක්ට වදයක් වෙන්නේ? ඇණයක් වෙන්නේ. අපිව වදයක් ඇණයක් විදියට සලකන අයගේ පස්සෙන් ආයෙමත් එල්ලි යනකොට කාටද අවනම්බු වෙන්නේ? ඔබට. ඔබ ඔය කරන්නේ දෙමව්පියන්ටත් අවනම්බුවක්. ඉස්සර වුණු දේවල් අමතක කරන්න. අද ඉඳන් අඩුතරමේ මේ දැන් ඉඳන් ඔබේ ආත්ම අභිමානය ගොඩනගන්න. යන්න කණ්ණාඩි ඉස්සරහට ගිහින් මතක් කරගන්න. ඉහළටම යන්න නම් ඔබ පහළට අදින දේවල් අතාරින්න වෙනවා. හරි කෙනායනකල් හැමදේම නවත්තලා බලන් ඉන්න එපා. ඔබ ගොඩ නැගෙන්න. එතකොට ඔබ තරමටම ගොඩ නැගුණු හරිම කෙනා ඔබට හම්බ වෙනවා. කිසි කෙනෙක්ට ඔබව අවශ්‍ය නැහැ කියලා දෙපාරක් කියන්න තියන්න එපා. ෆයිර් නොකරම අත්හරින්න. ඔබව පහළට අදින අයව ඔබට නරක දෙයක් කළත් වෛර නොකරම අත්හරින ඔබට ඔබේ ඔය හිතම ආශිර්වාදයක්. ඔබ ඒක මතක තියාගන්න. හිත හදාගෙන එන්න. අපි මේ ගමන යන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ ගමන යන්න නම් එක දෙයක් ඕනේ. ඔබේ මනස ඔබේ හැඟීම් වලට වඩා පවර්ෆුල් වෙන්න ඕනේ. මේ පාර වැලන්ටයින්ස් නෑ කියලා අවුල්ද? කපල් ගෝල්ස් වලට තව කල් තියෙනවා. ලයිෆ් ගෝල්ස් ફોකස් කරන්න. ලයිෆ් ගෝල්ස්. good luck.